ආයිබෝවන් මකර ලග්න හිමියනේ ඉස්රු ඇස්ට්‍රොලොජි කේන්දරයේ ගවේෂක හදාන ඉංග්‍රීසි channel ජ්‍යොතිෂ channel බොදු සෙත් පිරිත්තා ගී යන මගේ නාලිකා සියල්ලෙත් ඉස්රු ඇස්ට්‍රොලොජිකල් and marriage service Facebook page එකේ සිටින ලක්ෂ සංඛ්‍යාත ඔබ හැමදෙනාම ඉතා ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න අතරතුරේ අද දින මුලින්ම වීඩියෝ නරඹන ඔබත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මකර ලග්න හිමියනි මා ඔබට අද ඉදිරිපත් කරන්න සූදානම් වන්නේ ග්‍රහලොව දෝෂ භංග කිරීම අතින් අග්‍රස්ථානයේ සැලකෙන සිකුරු ශුක්‍රයවත් කිවිග්‍රහතුමා ඔන්න ඔබේ කේන්දරේ මාස ගණනාවකට පසු ඉතා බලවත් තත්යකට පත් වෙනවා දින 80කටත් වැඩි කාලයක්. ඒක ඉතාම සන්තෝෂදායක තත්ත්වයක් බව මේ වෙලාවේ මතක් කරන්නට ඕන. එහෙමනම් මේ සිකුරු ග්‍රහතුමා ඔබේ ලග්නේ තනු හෙවත් කල්ප කියන ලග්න ස්ථානයට තමයි 2026 ජනවාරි 13 වෙනිදා පාන්දර 3:58ට පැමිණලා පෙබරවාරි 6 වෙනිදා පාන්දර 1:12 දක්වා දවස් 24ක් ගත කරන්නේ. ඉතින් ලග්න ගතව සිකුරු ග්‍රහ ගෝචරය ඉතා සුබඵල දෙන බව තමයි ජ්‍යොතිෂ පොතපතේ සඳහන් වෙන්නේ. එහෙමනම් ඔබට ගොඩක් සතුටටපත් වෙන්න පුළුවන් වුණත් පුංචි ගැටලුවක් මේ ස්ථානයේ තියෙන බව ඔබට මතක් කරන්න ඕන. ලග්න ගතව ප්ලූටෝ කියන ග්‍රහතුමා දීර්ඝ කාලයක් සතුරුව මේ ස්ථානයේ ගෝචරය සිදු කරගන්න බව අමතක කරන්නට එපා. එහෙමනම් මේ ප්ලූටෝ ග්‍රහතුමාගේ පීඩාකාරී තත්ත්වයක් සිකුරු ග්‍රහතුමාට සමනය කරන්න සිද්ධ වෙනවා. අනිවාර්යෙන් ඒක කරනවා. මොකද සිකුරු ග්‍රහතුමා බලවත් වෙන්නේ ඕනෑම ස්ථානයක තියෙන දෝෂ, අපල, කරදර, පීඩා සියල්ල සමනය කරන බව ජ්‍යොතිෂයේ සඳහන් වෙන නිසා. එහෙමනම් මකර ලග්න හිමියන්ට හිතෙන්න පුළුවන් දවස් 24ක් කියන්නේ කෙටි කාලයක් නේද කියලා. නෑ. එහෙමනම් මේ සිකුරු ග්‍රහතුමා ඔබේ පෙබරවාරි 6 වෙනිදා ඉඳලා මාර්තු 2 වෙනිදා දක්වා දෙවැන්නේ ධනස්ථානයේ ස්වස්ථානයේ නැවතත් මිත්‍ර බලවත් වෙනවා. එතනත් දවස් 24ක් කාලයක් ගත කරනවා. එහෙනම් දවස් 48යි. හොඳටම ප්‍රමාණවත්. නෑ. සිකුරු ග්‍රහතුමා ඔන්න දෙන්න යනකොට සියලු සුබඵල දෙමින් නැවතත් ඔබේ තුන්වැන්නේ ඔබේ සහෝදර ස්ථානය, අසල්වැසි ස්ථානය, සහජ හැකියා ගැන කියවෙන ස්ථානය, වික්‍රමය බලය ගැන කියවෙන ස්ථානය. එමනම් මේ ස්ථානයේ උච්ච බලවත් වෙනවා. බලවත් වෙලා මාර්තු 26 වෙනිදා දක්වා තවත් කාලයක් ගත කරනවා. එහෙමනම් ඔබට ගොඩාක් සතුටටපත් වෙන්න පුළුවන් තත්ත්වයක්. ඇත්තෙන්ම දින 80කට ආසන්න කාලයක් මේ සිකුරු ග්‍රහතුමා ක්‍රමානුකූලව බලවත් වෙලා උච්ච බලවත් තත්ත්වයටපත් වෙනවා. එහෙමනම් මගේ අරමුණ මේ වීඩියෝවෙන් ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වන්නේ 2026 ජනවාරි 13 වෙනිදා ඉඳලා මාර්තු 2 වෙනිදා දක්වා සිකුරු ග්‍රහතුමා මිත්‍ර බලවත් වෙන තත්ත්වය පිළිබඳව ඔබට කරුණු කාරණා පැහැදිලි කරන්නට. එහෙමනම් මම ඉදිරි දිනක සිකුරු ග්‍රහතුමා උච්ච බලවත් වෙලා ඔබට තුන්වැන්නේ කොහොමද සුබඵල ගෙනත් දෙන්නේ කියන එක පිළිබඳ දීර්ඝ විස්තරයක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. මකර ලග්න හිමියනි අමතක කරන්න එපා. මකර ලග්නයේ ගත කරන දින 24 තුලත් කුම්භ රාශියේ ගත කරන දින 24 තුලත් ස්ථාන 6කට මේ ග්‍රහ ගෝචරේ දෘෂ්ටි වැටෙනවා, සුබ දෘෂ්ටි වැටෙනවා. එහෙනම් ඒ පිළිබඳත් මෙම වීඩියෝවෙන් කතා කරන බව මතක තබා ගන්න. හොඳයි. මකර ලග්නේ සිකුරු ග්‍රහ ගෝචරය ඊතා සුබඵල දෙන තත්ත්වයක් තමයි ජ්‍යොතිෂය සඳහන් කරලා තියෙන්නේ. එහෙමනම් ඔබේ පෞරුෂත්වයේ පුරුෂයෙකුගේ නම් ස්ත්‍රියගේ නම් ස්ත්‍රී ලාලිත්‍යය, හැඩකාරකම, රුවැතිකම ඉහළ යනවා. පුරුෂයින්ට වගේම ස්ත්‍රීන් දෙපාර්ශ්වයටම සමාජ ආකර්ෂණය, මිනිසුන්ගේ ආකර්ෂණය වැඩිපුරම ඇදෙන දින 24ක් බව හරි සතුටින් ප්‍රකාශ කරන්නට කැමැතියි. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔබේ සිතට සතුටක් ගෙන දෙන කරුණක් අනිවාර්යයෙන්ම ඇති වෙනවාමයි. ඒ වගේම ශරීර සනීපය, සෞඛ්‍ය තත්ත්වය බිඳිලා තිබුණා නම් පෞද්ගලික කාලේ අන්න ඒ තත්ත්වය නැවත යහපත් තත්ත්වයට අනිවාර්යෙන් පත් වෙනවා මකර ලග්න හිමියනි. ඊට අමතරව ගත්තොත් එහෙම හොඳ ආදර සම්බන්ධතා ඇති වෙනවා. ආදර සම්බන්ධතාවවල තිබුණු ගැටලු ප්‍රශ්න විසඳිලා යන කාලයක් වෙන බව කියන්නට ඕන. ඒකට අමතරව හැම තැනකම ගිය තැන ඔබට අමුතු පිළිගැනීමක් ඇති වෙනවා මකර ලග්න හිමියනි. අලුත් හිතවත්කම් අනිවාර්යෙන් ඇති වෙනවා. ඒ හිතවත්කම් දීර්ඝකාලීන පවතින හිතවත්කම් බවත් මතක තබා ගන්නට ඕන. ඔබේ ආදායම ඉහළ යන කාලයක් වෙනව වගේම හොඳ ආහාර පාන, ඉඳුම් හිටුම් ඔබට ගිය තැනක ලැබෙන තත්ත්වයක් ඇති වෙනවා. විවිධ ආදායම් මාර්ග ලැබෙන්නේ කොහොමද කියලා කල්පනා කරන කාලයක් බවත් පෙන්눔 වෙනවා. වාසනාවන්ත දුර බැහැර ගමන් බිමන් ඇති වෙනවා වගේම
ඒ ගමන් බිමන් වලින් ඔබට ගොඩාක් ප්‍රයෝජන ලැබෙනවා කියන එක මතක් කරගන්න ඕන. බලාපොරොත්තු නැති සුළු හෝ ධනලාභයක් ඔබට ඇති වෙනවා මකර ලග්න හිමියනි. එහෙමනම් අනිවාර්යෙන් ඔබට ඒ රාෂ්ට්‍ර කපලත් නැති හින්දා අඩු ගානේ ලොතරැයි පතක්වත් මිලට ගන්නට හිතේට ගන්න ඔබට ධනලාභයක්. ඒකේ ධනය කියන්නේ මෙතන මුදල්ම නෙවෙයි රම්බ භාණ්ඩ වලින් වෙන්න පුළුවන්, ඉඩමක් වෙන්න පුළුවන්, ගෙයක් වෙන්න පුළුවන්, මෝටර රථයක් වෙන්න පුළුවන්, ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන්. මේ වගේ මොන දෙයකින් හරි ඔබට ලැබීමක් තියෙන බව මතක තියාගන්නට ඕන. ඒ වගේම සතුරන් මිතුරන් වෙන කාලයක් හැටියටත් පෙන්눔 කරනවා. ඒකම ගත්තොත් එහෙම එක ගැටලුවකුත් තියෙනවා. සිකුරු ග්‍රහතුමා ලග්නගතව ගත කරන කාලයේදී අධික රාගාධික බවක් මකර ලග්න හිමියන්ට ඇති වෙන එක වළක්වන්නට අමාරුයි. කොහොම වුණත් සිකුරු ග්‍රහතුමාගේ මේ ග්‍රහ ගෝචරයේ දෘෂ්ටි තුනක් වැටෙනවා. මුල්ම එක පස්වැන්නට. එහෙමනම් පස්වැන්න කියන්නේ ඔබේ බාධක ස්ථානය. නමුත් සිකුරු ග්‍රහතුමාට අයිති වෘෂභ රාශිය. එහෙමනම් සිකුරු ග්‍රහතුමාගේ ගෙදෙට්ට සිකුරු ග්‍රහතුමා එනවයි කියන්නේ අහන්න දෙයක් නැහැ. විෂ්ණු යෝගයත් නිර්මාණය කරමින් තමයි සිකුරු ග්‍රහතුමාගේ දෘෂ්ටිය මෙතෙන්ට වැටෙන්නේ. එහෙමනම් ඒ බාධක ස්ථානයේ තියෙන බාධා තත්වත් ඔන්න බලවත් සිකුරු ග්‍රහ ගෝචරයෙන් ඉවත් වෙලා යනවා. එහෙමනම් මම මුලින් කිව්වාගේ හොඳ ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා. ඒකම ඔබේ බුද්ධිය හොඳින් ක්‍රියාත්මක වෙන කාලයක්. බුද්ධියෙන් වැඩ ගන්නට පුළුවන් කාලයක් මේ කාලය. ඊට අමතරව ඔබේ හිතට හරිම ප්‍රීතිය, සතුට, සොම්නස ගෙන දෙන අදහස් තමයි, හොඳ සිතුවිලි තමයි, බොහොම ප්‍රේමණීය අදහස් ගලාගෙන එන කාලයක් හැටියට හඳුන්වන්නට පුළුවන්. හොඳ වාසනාවන්ත සිතුවිලි ඇති වෙන කාලයක් හැටියටත් පෙන්눔 කරනවා. ඊට අමතරව දුවා දරුවන් ඉන්නව නම් දුවා දරුවන්ගේ කටයුතු හින්දා ඔබට ගොඩක් සතුටටපත් වෙන්නට පුළුවන් වෙනවා. ඒ වගේම දූ දරුවන් ඔබ ලැබෙන කාලයක් හැටියටත් පෙන්눔 කරනවා. විවාහක මකර ලග්න හිමි කාන්තාවන්ට දරු ඵල ප්‍රමාද වෙලා තිබුණා නම් ඔන්න ඒ අදහස් ඉෂ්ට සිද්ධ වෙන දවස් 24ක් අතරේට මේක පෙන්눔 කරන්නට පුළුවන්. කලා අංශයෙන්, සාහිත්‍ය අංශයෙන් අධ්‍යාපන කටයුතු කරනවා නම් මකර ලග්න හිමියෙක් ඒ ඊටාම සාර්ථක තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම මේ ග්‍රහ ගෝචරයේ තවත් දෘෂ්ටියක් වැටෙනවා. ඔබේ කලත්‍ර ස්ථානයේ යාමිත්‍ර ස්ථානයේ වුණු හත්වැන්නට වැටෙන මේ ග්‍රහ ගෝචරය මගින් ඔබට වාසනාවන්ත සහකාරියන් මුණගස්සනවා වගේම ඒ ඇතිවන සම්බන්ධතා විවාහකින් කෙලවර වීමට තියෙන ඉඩකඩ ඉතාමත්ම වැඩි කියන එක කියන්නට ඕන. මට එක දෙයක් කියන්නට අමතක වුණා. මතක තබා ගන්න මේ පස්වැන්න බාධක ස්ථානයක් වගේම මේ ස්ථානයේ යුරේනස් කියන පාපී ග්‍රහතුමා සතුරු වෙලා, මූට වෙලා, නීච වෙලා ගමන් කරනවා. මේ වකවානුව තුලත් ඒකින්ද හොඳින් මතක තබා ගන්න. එහෙනම් සිකුරු ග්‍රහතුමාට සිද්ධ වෙනවා බාධක කියන බලය හෙලන්නත්, යුරේනස් කියන පාපයාගෙන් ඇති වෙලා තියෙන පාපී තත්ත්වය මැඩපවත්වන්නත්. ඒ නිසා සුබඵල වලට පොඩි ගැටලු ප්‍රශ්න මතුවෙන්නට පුළුවන්. බාධා කරදර මැද තමයි ඔබට සුබඵල ගෙනත් දෙන්නේ. ඉතින් සිකුරු ග්‍රහතුමා පුළුවන් තරම් බලවත් කරන්නට මේ කාලේ කටයුතු කරන්න. මොකද සිකුරු ග්‍රහතුමාටත් අපි හයියක් විය යුතු නිසා. හත්වැන්නේ සිදුවන මේ ග්‍රහ දෘෂ්ටියේ බලය හින්දා එතන හත්වැන්නේ කලත්‍ර ස්ථානය නිසා හොඳ සහකාරියන් මම කලින් කිව්වාගේ ලැබෙනවා. ඊට අමතරව හවුල් ව්‍යාපාර කරනවා නම් ඒවලට ඉතාම හොඳ කාලයක් වෙනවා. මේ කාලයේ සිදුවන විවාහවලදී ස්ත්‍රීන්ට පුරුෂයින්ට ස්ත්‍රීන් සමග ඇත්තෙම සිදුවන විවාහවලදී දායාද දීපල හොඳින් හුවමාරු වන තත්ත්වයක් පෙන්눔 කරන බව මතක් කරන්නේ හරිම සතුටින්. ඊටත් අමතරව ඔබට දෙමාපිය වැඩිහිටියන්ගෙන් විවිධාකාර ද්‍රව්‍ය, දේවල්, ධනය මම කලින් කියලා තියෙනවා ධනයට මොනවද අයිති කියලා. ඒ දේවල් ඔබට හිමි වෙන්නට තියෙන බව කොයි වෙලාවකවත් අමතක කරන්නට එපා. තවත් දෘෂ්ටියක් වැටෙනවා. ඔබේ කේන්දරයේ නමවැන්න පුණ්‍ය ස්ථානය, භාග්‍ය ස්ථානය, ධර්ම ස්ථානය, කේන්ද්‍රයේ සුබඵල දීමතින් ප්‍රමුඛ ස්ථානයේ ලෙස සැලකෙන නමවැන්නේ තවත් දෘෂ්ටියක් වැටෙනවා. කන්‍යා රාශිය. ඉතින් බුදගේ රාශියකට තමයි මේ දෘෂ්ටිය වැටෙන්නේ. බොහොම හොඳයි. පෙරපින් මතුවෙනවා කියලා කෙටියෙන් කියන්න පුළුවන් ඔබට. එහෙමනම් පෙරපින් මතුවෙනකොට ඔබට පින් කරන්න සිත ඇති වෙනවා. පින් කරනවා වගේම දෙවියන් කෙරේ තියෙන භක්තිය, බැඳීම, දෙවියන්ට පුද සත්කාර කිරීමත් ඔබ අතින් වෙනදට වඩා වැඩි වෙන බව මතක තියාගන්න. ඉතින් දෙවියන්ගේ ආරක්ෂාව බැල්ම ඔබට වැඩිපුර හිමි වෙන දින 24ක් බව මතක් කරන්නට ඕන. ඔබ වෙනදට වඩා පූජ්‍ය පක්ෂයට, දෙමව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට
හැම කෙනෙකුටම වැඩිපුර අවධානයක් යොමු කරනකොට ඒ අයගේ ආශිර්වාදයත් සමාජ පිළිගැනීමත් ඔබට නිතනින්ම ඇති වෙනවා කියන එක සතුටින් ප්‍රකාශ කරන්න ඕන. ඉතින් විදේශ ගමන් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නව නම් මකර ලග්න හිමියන් අන්න ඒව ඉෂ්ට සිද්ධ වෙනවා. විශේෂයෙන් කලාංශ වලින් සංගීතාංශයෙන් නැටුම් චිත්‍රාංශයෙන් සාහිත්‍යමය පැත්තෙන් විදේශගත වෙනවා නම් අදහසක් තියෙනවා නම් උසස් අධ්‍යාපනය ලැබනවා නම් ඒ කටයුතු අනිවාර්යෙන් මිශ්‍රිත වෙනවා කියන එක මේ වෙලාවේ මතක් කරන්න ඕන. යහපත් අය ඇසුරට ලැබෙනවා මුලින් කිව්වාගේ මකර ලග්න හිමියනි. එහෙමනම් අපි කුම්භ රාශියේ සිදුවන ග්‍රහ ගෝචරය බැලුවොත් ධනස්ථානය, ස්වස්ථානය, ඒ වගේම පුරුෂයින්ගේ කුටුම්බ සංරක්ෂණ ස්ථානය. එහෙමනම් මෙතන බාධක ස්ථානය. අන්න මිත්‍ර බලවත් සිකුරු ග්‍රහතුමාට සිද්ධ වෙනවා ඒ දින 24ත් බාධක බලය බිඳ හෙලන්න. ඊටත් අමතරව මේ ස්ථානයේ මේ කාලයත් ඉක්මවලා මේ දින 24ත් ඉක්මවලා රාහු ග්‍රහතුමා මූල ත්‍රිකෝණ බලයෙන් යුතුව ගමන් කරනවා. පාපයේ දෙවන්නේ බලවත් වෙන එක හොඳ නැහැ. ඒ කියන්නේ ඔබේ ධනය කියන්නේ මොකක්ද කියලා මම කියලා තියෙනවා. දැන් ධනයට යම් යම් හානි සිදු කරන තත්ත්ව පෙන්눔 කරන බව අමතක කරන්න එපා. අන්න ඒ තත්ත්වයට වළක්වනවා සිකුරු ග්‍රහතුමා මිත්‍ර බලයෙන් මෙතෙන්ට ගෝචරයෙන් එනකොට. මොකද සිකුරු ගුරු නැත්තම් බ්‍රහස්පති කියන ග්‍රහතුමල්ලා කියන්නේ යම් තැනක තියෙන දෝෂ භංග කිරීමේ පුදුම හැකියාවක් තියෙන ග්‍රහතුමල්ලා දෙන්නේ. එහෙමනම් ඔබේ ධනය වැඩි දියුණු වෙනවා. ඒකම කතාවෙන් අන්‍යයන් වසඟ කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. කතාවට අවනත වෙනවා. ඔබේ වචනය හැම කෙනෙක්ම පිළිගන්නා තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම මුඛය ආශ්‍රිත යම් යම් අසනීප තත්ත්වයන් තිබුණා නම් ඒ සඳහා ඔබට ප්‍රතිකාර ගත යුතු කාලයක්ම හැටියට මේක හඳුනන්න පුළුවන්. නැත්නම් මෙතෙක් කලක් ඒ ගන්නා ඖෂධ බෙහෙත් වර්ග ප්‍රතිකාර ක්‍රියාත්මක වුණේ නැත්නම් මෙන්න මේ කාලේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එහෙනම් හොඳ දේවල් දකින්න ඔබට ලැබෙනවා. ඇසට ප්‍රියජනක දේවල් තමයි නිරන්තරයෙන් දකින්න ලැබෙන්නේ. ඇසලත් ආබාධක තත්ත්ව තිබුණා නම් මේ කාලේ ගන්නා ප්‍රතිකාර ක්‍රියාත්මක වෙන කාලයක් හැටියට පෙන්눔 කරන්න පුළුවන්. පුරුෂයින්ට තමන්ගේ භාර්යාව සහ දරුවන් සමග විනෝද ජනක ලෙස ගත කරන්න හම්බෙන දින 24ක් බව නොකියාම බැහැ. එහෙමනම් පවුල් අතර අඩදඹර තිබුණා නම් ඒවත් සමනය වෙන තත්ත්වයක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. අධ්‍යාපනය ලැබෙන දුවා දරුවන්ගේ විශේෂයෙන්ම කලා අංශ වලින් සාහිත්‍ය පැත්තෙන් අධ්‍යාපන ලැබෙන දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත් වෙනවා. මේ ග්‍රහ ගෝචරයේ දෘෂ්ටි තුනක් මුලින් මේක වැටෙන්නේ 6 වැන්නට. 6 වැන්න කියන්නේ ඔබේ කේන්ද්‍රයේ දුෂ්ට ස්ථාන ත්‍රිත්වයෙන් එකක්. ඉතින් 6 වැන්නට වැටෙනකොට මොකද වෙන්නේ? සතුරු කරදර නැති වෙනවා. සතුරන් මිතුරන් බවට පත් වෙන බව මම මුලිනුත් ඔබට සඳහන් කරා. රෝග පීඩා ආදියෙන් ඔබ බේර ගන්නවා ආරක්ෂා වෙන කාලයක් හැටියට පෙන්눔 වෙනවා. ඒකම විවාහ පැත්තේ ඥාතීන් එක්ක බැඳීම වැඩි වෙනවා. අමනාප වෙලා හිටියනම් නැවත ඔන්න හිතවත්කම් ඇති කර ගන්නට වගේම ඒ සඳහා උත්සාහ කරන්නටත් හොඳ කාලයක්. ඉබේම හෝ ඒවා කවුරු හරි මැදිහත් වෙලා හෝ ඉවේ තත්ත්ව සමනය වෙන තත්ත්වයක් පෙන්눔 කරනවා. තවත් ග්‍රහ ගෝචරයක් දෘෂ්ටියක් වැටෙනවා ඔබේ කේන්දරයේ මාරක ස්ථානය, රන්දු ස්ථානය ලෙස හැඳින්වෙන අති දුෂ්ට ස්ථානයක් වගේම බාධක ස්ථානයක් වන අටවැන්නට. එහෙනම් ඒ දෘෂ්ටියට නම් ටිකක් වෙහෙස වෙන්න වෙනවා. ඒ අසුබ తත්වය සමනය කරගන්න. කොහොමුණත් අටවැන්නේ සිකුරුගේ ග්‍රහ ගෝචරය සහ ග්‍රහ දෘෂ්ටි වැටීම ඊට සුබඵල දෙන බව තමයි ජ්‍යොතිෂයේ පෙන්වලා තියෙන්නේ. එහෙමනම් අටවැන්නෙන් කියන කරුණු මොනවද? ස්ත්‍රියකට නම් තමන්ගේ ස්වාම පුරුෂයා කලත්‍රයාගේ සෞඛ්‍ය තත්ත්වය පිරීලා තිබුණා නැවත තිබුණු තත්ත්වයට හොඳ යහපත් තත්ත්වයකටපත් වෙනවාමයි. ඖෂධ ආහන, බෙහෙත් ආහන, ප්‍රතිකාර ආහන කාලයක් වෙනවා. Tamanටත් එහෙමයි. Tamanටත් අසනීප කරදර වලින් ටිකක් ගැලවිලා ඉන්න පුළුවන් කාලයක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්. මොකද මේ ස්ථානයේ මේ කියන කාලෙත් ඉක්මවලා කේතු කියන පාපී ග්‍රහතුමා මූල ත්‍රිකෝණ බලයෙන් අටවැන්නේ ග්‍රහ ගෝචරයක් සිද්ධ කරගන්නවා මාස 10ක් 12ක් විතරම ඉස්සරහට. ඉතින් මේ ග්‍රහ ගෝචරය දැන අවසාන වශයෙන් වැටෙන දෘෂ්ටිය සැලකුවොත් වැටෙන්නේ ඔබේ 10 වැන්නට. 10 වැන්න කියන්නේ ඔබේ කර්මස්ථානය, පීතෘ ස්ථානය, ආත්මාභිමාන ස්ථානය. ඉතින් මේ සියල්ල ඉහළ යනවා කියන එක තමයි ඔබට සතුටින් ප්‍රකාශ කරන්නට පුළුවන් වෙන්නේ. එහෙමනම් 10 වැන්නේ සිකුරු ග්‍රහ ගෝචරයේ හින්දා විදේශ ගමන් යන්නට ඔබ බලාපොරොත්තු හිටියනම් අධ්‍යාපනයේ පැත්තෙන් නෙවෙයි ඕනෑම අංශයකින් විශේෂයෙන් රැකියා අංශවලින් විදේශගත වෙන්න බලාපොරොත්තු හිටියනම් ඔන්න මකර ලග්න හිමියන්ගේ ඒ අරමුණු ඉෂ්ට සිද්ධ වෙනවාමයි. ඊළඟට පියාගේ පැත්තේ පියාගේ සමාජ තත්ත්වය, ආර්ථික තත්ත්වය,
සෞඛ්‍ය තත්ත්වය පහළ වැටලා තිබුණා නම් ඒ තත්ත්ව නැවත ඉහළට තත්ත්වයකටපත් වෙනවා. ඔබේ ආත්ම අභිමානය සමාජයේ තියෙන පිළිගැනීම ඔබට වෙනදා යම් අඩුවක් වෙලා හිටියන විශේෂයෙන්ම දේශපාලඥයෝ මකර ලග්න වල අය ඉන්නව නම් එයායට තිබුණු ජන ප්‍රසාදය අඩු වෙලා තිබුණා. අන්න නැවත තිබුණු තත්ත්වයට පත් කරගන්න කටයුතු ආරම්භ කරන්න හොඳම ග්‍රහ ගෝචර තත්ත්වයක් තමයි මේ ඔබට ලැබිලා තියෙන්නේ කියන එක මතක තියාගන්නට අවශ්‍යයි. එහෙමනම් මකර ලග්න හිමියනි අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. සිකුරු ග්‍රහතුමා මීන රාශියේ උච්ච වෙන මහෞෂධ යෝගය සාදා ගන්නා ග්‍රහ ගෝචරය පිළිබඳ. එහෙමනම් මේ සියලුම වාසනාවන්ත තත්ත්ව ඔබට ලබා දෙන ආදරණීය විශ්ව මාතාවගේ ආශිර්වාදය ඔබට නිරන්තරයෙන්ම හිමි වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. මගෙන් ලබා ගන්න පුළුවන් සේවාවන් පිළිබඳ විස්තරයක් මම දැන් කරන්න කැමතියි. ඔබට දේශීය සහ ඕනෑම රටකට අදාළව දල කේන්ද්‍ර ඒකම භාව කේන්ද්‍ර සකසා ගන්න පුළුවන්. ඒ ඇසුරින් එම කේන්ද්‍ර දෙකම හදලා සකස් කරලා අලුතෙන් ඔබට විනාඩි 30කට වැඩි පලාපල කතනයක් ඔබේ WhatsApp, Viber, Imo, Botim වලට ලබා ගන්නත් පුළුවන්. ඒකම අපලවලට කළ යුතු පිළිවෙත් පත්‍රිකා ඔබට ඒ සමග ලබා ගන්න පුළුවන් වගේම එම රෙකෝඩින් එකත් ඒ වගේම අපල පත්‍රිකා ටිකත් ලැබුණට පස්සේ වේලාවක් යොදාගෙන ඔබට අවශ්‍ය ඕනෑම කාලයක් අරගෙන මගෙන් එවන ලද පලාපල කතනය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කර ගැනීමටත් අවස්ථාව තියෙනවා. ඒකම අපල සඳහා નિયમિત පරිදි ඝන පිහිටුවලා සකස් කරන ලද සෙත් කවි රචනා කිරීමටත් ශ්‍රී විෂ්ණු කතරගම සමන් දිව්‍ය රාජෝත්තමයන් වැඩ සිටින දේවාලයක එම සෙත් කවි මාලාවා දින 7ක් වරු 7ක් අදාළ පූජාවන් තබලා ඔබ මෙරට හිටියත් විදේශගතව හිටියත් ඔබ වෙනුවෙන් එම කටයුත්ත ඉෂ්ට සිද්ධ කරලා දෙන්න සෙත් කවි ගායනා කරන්න මාලාවා හැකියාව තියෙන බවත් ප්‍රකාශ කර සිටිනවා. ඒකම ඔය අපල සඳහා નિયમિત වාර ගණන ඒ කියන්නේ 10 වාරයකට වඩා වැඩි වාර ගණනක් ජීවම් කළ යන්ත්‍ර ටයිගර්ස් අයි බ්‍රේස්ලට් ඒ වගේම අදාළ මැණික් ගල් එබ්බ වූ මුදු අගස්ති රුද්‍රාක්ෂ ඕනෑම කිල්ලකට ඔරොත්තු දෙන පරිදි කිලි හරණය කරලා සකස් කරවා ගන්න පැළඳවීමේ කටයුතු මාලාවා ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඔබේ නමට එම වාර ගණන ඒ කියන්නේ 10 වාරයකට වඩා වැඩි වාර ගණන ජීවම් කළ බවට මගෙන් පටිගත කළ MP3 ෆයිල් එකක් ඔබට මෙම යන්ත්‍රය පැළඳීමට ප්‍රථම ලබා ගන්නට පුළුවන් බවත් මතක් කර සිටිනවා. ඒකම මුළු සිරුරම ආවරණය වන පරිදි සිරුරේ තියෙන ඇස්වහ, කටවහ, හෝවහ, අඬෝවැඩියා දෝෂ, යක්ෂ, പ്രേත, පිසාච, කුම්භාණ්ඩ යනාදී අමනුෂ්‍ය දෝෂ, ඒ වගේම අනවින කොඩිවින හදි හූනියම් වැල්පැන්නුම් ඉරිපැන්නුම් වැනි හිනා බෙහෙත් කැවීම වැනි නරක තත්වයන් වැනි දෝෂ තත්වයන් සියල්ල සමනය කර ගැනීම සඳහා සත් අඩියේ දෙහි කැපීමේ ශාන්ති කර්මය මාලාවා ඉෂ්ඨ කරගන්න පුළුවන්. වගේම තත්කාලහා නිමිති ශාස්ත්‍ර ඔබට මා වෙතින් ඔබට ඉටු කරවා ගැනීමට හැකියාව ඇති බවත් ප්‍රකාශ කරනවා. ඒකම නිවාස නැකත්, විවාහ නැකත්, අකුරු කියවීමේ නැකත් ආදී එකී නොකී සෑම වර්ගයකම නැකත් වර්ග මාලාවා සකස් කරවා ගැනීමට හැකියාව තියෙන බවත් මේ වෙලාවේ මතක් කර සිටිනවා. විශේෂ වශයෙන් නිවෙස් වල කටයුතු ආරම්භ කිරීමට කලින් හෝ නිවසට ප්‍රවිෂ්ඨ වීමට කලින් සිදු කරන අංග සම්පූර්ණ බහිරව පූජාවන් මා වෙතින් ඉටු කරවා ගන්නට පුළුවන්. විශේෂ වශයෙන් 20 පොරොන්දම් ඇතුළු තවත් පොරොන්දම් වර්ග 8කුත් ඒ වගේම ජ්‍යොතිෂයේ සඳහන් වෙන විවාහ දෝෂ 21න් ඔබට කොතරම් එම දෝෂ ගැලපෙනවාද කියලා කේන්ද්‍ර හිමියන් දෙදෙනෙකුගේ පොරොන්දම් පරීක්ෂාව මාලාවා මනාව ඉටු කරවා ගන්නටත් හැකියාව තියෙනවා. ඒ වගේම පෝරුවේ චාරිත්‍ර, අකුරු කියවීමේ චාරිත්‍ර, නව ගෘහයන්ට ව්‍යාපාරික ස්ථානවලට ප්‍රවිෂ්ඨ වීමේදී සිදු කරන චාරිත්‍ර විදිත් මාලාවා ඉටු කරව ගන්න පුළුවන්. විශේෂ වශයෙන් ඝන පිහිටුවලා පුජ්‍යලයාගේ ව්‍යාපාරයේ වාහනවලට හිතා පළ දෙන නම් තබා ගැනීමත් මගෙන් ඉටුව කරවා ගන්නට පුළුවන්. විශේෂ වශයෙන්ම නිවස, භූමිය ඇතුළු සෑම තැනකම පවතින වාස්තු දෝෂ මාලාවා පරීක්ෂා කරවා ගන්න පුළුවන් බවත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඊට අමතරව වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් අඳවා ගැනීමට ඔබට මගෙන් අවස්ථාව තියෙනවා. තවත් සුබ පැත්තේ සියලුම
গুপ্ත විද්‍යා කටයුතු මගෙන් ඉටුවා කරවා ගන්නට පුළුවන් වගේම ඔබේ විවාහ දෝෂවලට ගැළපෙන පරිදි මනාල මහතා හෝ මනාල මහත්මිය සොයා දීමේ බාරදූර වගකීමත් අප වෙතින් ඉටු කරවා ගන්නට පුළුවන් බව අවසාන වශයෙන් මතක් කර සිටිනවා. එසේනම් ඔබට තෙරුවන් සරණයි දෙපිහිටයි.